ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වෙද්දි තියෙන්නේ තීරණාත්මක තැනකයි. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සීක්‍රයෙන් අප්‍රමාණය වීම නිසා මේ වෙද්දි අපගේ ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වී තිබෙන බව පැවසෙනවා. මැද පෙරදිග පවතින යුදමය තත්ත්වය නිසා මුළු ලෝකයටම බලපා ඇති මෙම ආර්ථික අර්බුදය ශ්‍රී ලංකාවටද බලපා ඇතැයි ආර්ථික විශේෂඥයන් විසින් තොරතුරු සඳහන් කරනවා. ඉතින් මේ වෙද්දි මෙරට අත්‍යවශ්‍ය භාණ්ඩවල මිලද සීක්‍රයෙන් ඉහළ යමිනුයි පවතින්නේ. එවන් තත්ත්වයක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එහෙමත් නැත්නම් IMF සංවිධානය විසින් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 695ක ණය වාරිකය ලබා දීමට මේ වන විට අනුමැතිය ලබා දී තිබෙනවා. එම නිසා යම්කිසි සහනයක් අපගේ ආර්ථිකයට ලැබුණු ඇතැයි ආර්ථික විශේෂඥයින් මේ වන විට සඳහන් කර සිටිනවා. එවැනි තත්ත්වයක මෙරට ඉන්ධන මිල තවදුරටත් ඉහළ නැංවිය යුතු බව ආර්ථික විශේෂඥයෙකු වන ධනනාත් ප්‍රනාන්දු මහතා පවසනවා. රූපවාහිනී වැඩසටහනකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියා. එහිදී ඒ මහතා පවසා සිටියේ රජය විසින් ඉන්ධන මිල ඉතා ඉක්මනින් ඉහළ නොදමවහොත් ඩොලරයේ අගය සීක්‍රයෙන් ඉහළ ගොස් රුපියල අප්‍රමාණය වී මෙරට ආර්ථිකය තවදුරටත් අගාධයකට ලක්විය හැකි බවයි. ඒ මහතා සඳහන් කරන්නේ වරායෙන් ඩීසල් ලීටරයක් බානු ලබන්නේ රුපියල් 400ත් 410ත් අතර මිලකට බවයි. එවැනි තත්ත්වයක ඩීසල් ලීටරයක් රුපියල් 600 දක්වාවත් මිල ඉහළ දෙමිය යුතු බවයි ඒ මහතා සඳහන් කර සිටියේ. රජය විසින් මෙලෙස පාඩු පිට ඉන්ධන ලබා දුනහොත් එහි බලපෑමෙන් අනෙකුත් සියලුම භාණ්ඩවල මිලද ඉහළ යනු ඇතැයි ඒ මහතා සඳහන් කර සිටියා. පෙට්‍රල් මිලද රුපියල් 20ත් 30ත් අතර මුදලකින් ඉහළ දැමිය යුතු බව සඳහන් කළ ඔහු එම වැඩිවන ඉන්ධන මිල වෙනුවෙන් ඉන්ධන සහනාධාරයක් ක්‍රමවත්ව ලබා දිය යුතු බවද වැඩිදුරටත් සඳහන් කර තිබුණා.